ඉතින් ගයිස් රොබෝටික්ස් නැත්තම් ආඩියෝ ඒ වගේ ගොඩක් දේවල් මේ දවස්වල නිතරම ඇහෙන්න ලැබෙන දේවල්. ඉතින් මම අද මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ කොහොමද ආඩියෝ බෝඩ් එකක් නැතුව ඔයාගේ ලැප්ටොප් එකෙන් ඩෙස්ක්ටොප් එකෙන් නැත්තම් මොබයිල් ෆෝන් එකෙන් උනත් සර්කිට්ස් හදලා ඒව සිමියුලේට් කරලා ඒව වැඩ කරනවාද කියලා බලන විදිය. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ආඩිනෝ කම්පෝනන්ට්ස් හොයාගන්න විදියක් නැහැ නැත්තම් ගන්න විදියක් නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ මුල ඉඳලා කියලා දෙනවා කොහොමද අපි ඔන්ලයින් මේ සර්කිට්ස් හදන්නේ හදලා ඒ වගේම ඒවා කෝඩ් කරලා ඒවා රන් කරලා සිමියුලේට් කරලා බලන්න කියලා. ඔයාලට මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා like කරලා මේ වගේ වීඩියෝස් තවත් බලන්න join වෙන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේකට ඔයාලට ඩිවයිස් එකක් වගේම බ්‍රවුසර් එකක් ඕන වෙනවා. මම යූස් කරන්නේ Microsoft Edge එක. ඉතින් මේ විදිහට Edge එක ඕපන් කරගෙන ඔයා මෙතන සර්ච් කරන්න ඕන Tinkercad කියලා. සර්ච් කරලා පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් Tinkercad කියලා වෙබ්සයිට් එකක් පෙන්නනවා. ඉතින් guys අපි මේ වැඩේට යූස් කරන්නේ මෙන්න මේ Tinkercad කියන වෙබ්සයිට් එක. ඉතින් මේක Autodesk කියන කම්පැනි එකෙන් හදපු වෙබ්සයිට් එකක්. Arduino වගේම coding, තව 3D blocks ඒ වගේ robotics වලටම ටාගට් කරලා හදපු වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලට ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා login වගේම sign up කියලා buttons දෙකක්. ඉතින් ඔයාලට account එකක් තියෙනවා නම් මෙන්න මේ login කියන button එක click කරලා යන්න පුළුවන්. නැත්නම් account එකක් හදන්න නම් sign up කියන button එක click කරන්න. ඉතින් මම මෙතන sign up කියන button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා මෙතන දෙන්න ඕන on your own create a personal account කියන එක. ඉතින් මම ඒකට click කරලා මෙතන දෙනවා sign in with Google. මොකද මම මේකට sign in වෙන්නේ sign up වෙන්නේ මගේ Google account එක නිසා. ඉතින් ඔයාලට email එකක් වගේ තියෙනවා නම් එතන sign up with email දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ Google account එකෙන් මේ වෙබ්සයිට් එකට මම log වෙලා ඉවරයි. ඉතින් ඔයාලට ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි බලාගන්න පුළුවන් dashboard එකේ. මේකේ classes, designs, collections, tutorials, challenges ඒ වගේ ගොඩක් ඒවා බලාගන්න පුළුවන්. ඉතින් මේ tutorials වල ගිහිල්ලා අපිට එක tutorials බලාගන්න පුළුවන් කොහොමද මේ 3D designs කරන්නේ, ඒ වගේ circuits කරන්නේ. ඉතින් මම ඒවා මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ නැහැ. අපි දැන් dashboard එකේ ඉන්නේ home එකේ. ඉතින් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් create කියලා button එක. ඉතින් මේ click කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් 3D design circuits and code blocks කියලා තුනක්. ඉතින් මෙතනින් ඔයාලා දෙන්න ඕන circuits කියන එක. ඉතින් දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදියට load වෙලා අපිට මේ විදියට interface එකක් එනවා. ඉතින් මෙන්න මේක තමයි මේ site එකේ තියෙන අපි circuits හදන තැන. හරියට නිකන් අපි projects කරන අපේ මේසේ වගේ. ඉතින් මෙතන ඔයාලට දකුණු අත පැත්තේ උඩම බලා ගන්න පුළුවන් open in app කියලා එකක්. ඉතින් මේ click කරාට පස්සේ අපි මෙතන open දෙන්න. ඊට පස්සේ මේ browser එක close වෙලා ඔයාගේ app එකෙන් මේක open වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ නම් දකුණු අත පැත්තට අපි මේ දැන් එමු. මෙතන දෙනවා Tinkercad කියලා. මේක එකපාරක් click කරාට පස්සේ මේ page එක refresh වෙනවා. refresh වෙලා මුලට යනවා. I create circuits ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට ආවට පස්සේ ඉස්සෙල්ලා Arduino board එක මොකක් හරි ගමු. ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන copy කියන්නේ අපි මෙතන මේ තියෙන board එකම copy කරලා paste කරාම board දෙකක් වෙනවා. ඕනම් මෙතනින් delete කරන්න පුළුවන්. මෙතන undo button එකේ වගේම මෙහි අපේ මේ wires වල colors පවා මේකේ මේ website එකේ මාරු කරන්න අවස්ථාවක් දීලා තිනවා. ඒ වගේම wire type එක වගේම අපි මේ ගන්න එක components වල angle එක පවා අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි දකුණු පැත්තට ආවම බලා ගන්න පුළුවන් එතන අපේ components ටික තියෙනවා. ඉතින් මෙතන basic තමයි දාලා තින්නේ. මේක ඔයා all දාගත්තොත් ඔයාලට මේකේ තියෙන components ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ IC ඒ වගේම LED, microbit ඊට පස්සේ resistance තව අහලවත් නැති ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මේ සයිට් එක ගොඩක්ම හොඳ සයිට් එකක් මේ Arduino කරන කෙනෙක්ට. මොකද කිසිම කම්පොනන්ට් එකක් නැතුව අපිට මේක සිමියුලේට් කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන උඩ තමයි කෝඩින් කරන පැත්ත තියෙන්නේ. මෙතනින් අපිට කෝඩ් බ්ලොක්ස් වලින් කෝඩ් කරගන්න පුළුවන්.
ඒ වගේම ඕනනම් අපිට බ්ලොග්ස් වලින් කෝඩ් කරලා ටෙක්ස්ට් වලින් ගන්නත් පුළුවන්. නැත්නම් ටෙක්ස්ට් වලින් කෝඩ් කරන කෙනෙක් නම් මෙතන කෙලින්ම බය නැතුව ටෙක්ස්ට් සිලෙක්ට් කරලා ඔයා සාමාන්‍ය විදිහට ටයිප් කරන කෝඩ් එක ටයිප් කරලා යන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට අපි LED එකක් බ්ලින්ක් කරලා බලමු. තියෙන ප්‍රයිමරි වැඩේ. ඉතින් මම රෙසිස්ටර් එකක් ගන්නවා. Arduino කරපු කෙනෙක් නම් දන්නවා ground එකට කනෙක්ට් කරන්නේ green ඒ වගේම positive terminal එක අපි මෙතන තියෙන digital pin එකට code වල ගියාට පස්සේ ඕනනම් අපිට code blocks කරන්නත් පුළුවන්. ඉතින් code blocks කරන හරිම simple. only start ඒ කියන්නේ start කරාට පස්සේ output වල යටදී set pin මේ කනෙක්ට් කරේ තුන්වෙනි පින් එකට 3 high. දැන් ඒ කියන්නේ 3 high කියන අවස්ථාවේදී මේ LED එකට කරන්ට් එක එනවා. ඒ කියන්නේ LED එක වැඩ. ඊට පස්සේ wait 1 second තප්පරයක් රැඳී ඉන්න. ඊට පස්සේ ආයමත් set pin එතනින් ගත්තා. set pin LED එක තියෙන 3 low. ඒ කියන්නේ මෙතන 3 high LED එක වැඩ. මෙතන තප්පරයක් ඉන්න තප්පරයක් වැඩ කරනවා. ඊට පස්සේ ආයමත් LED එක low ඒ කියන්නේ වැඩ කරන්නේ නැහැ. මෙතන wait second. එතකොට on off on off blink වෙනවා. අපි start කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ simulation එක මේ විදිහට වැඩ කරනවා. මම මේ resistor එකේ අපිට resistance එක උනත් වැඩි කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ LED එක blink වෙනවා. ඉතින් මේ LED එකක් විතරයි මම ඔයාලට කරලා පෙන්නුවේ. මගේ channel එකේ තවත් තියෙනවා videos වල මේ එක Arduino වලින් sensors power use කරන විදිය. මේ Tinkercad කියන software එක තම website එක යටතේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. Arduino කරන කෙනෙක්ට නම් අනිවාර්යෙන් මේ website එක මග හරවා ගන්න නම් එපා. ඉතින් වගේ යාළුවොත් ඉන්නවා නම් Arduino කරන මේ වගේ components නැතුව ඉන්න තිබුණත් කමක් නැහැ. ඒ යාළුවන්ටත් මේක share කරන්න. මොකද යාළුවන්ටත් පොඩි හරි ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරලා මතක ඇතුව bell icon එකත් click කරගෙන අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ඔයාලට ජය.